හරිද? මෙහෙම කියමුනේ. දීවර ඇමතුමනේ. දැන් මේ ලයිට් කෝස් ප්‍රශ්නේ ඇමතුමනේ කිසිම මාළුවෙකුට කිසිම හානියක් වෙන්නේ නැහැ දීවර ඇමතුමනේ. හානියක් වෙනවා නම් හානියක් වෙන්නේ දීවර ඇමතුමනේ. බලය කෙලවල්ලා මහා මාළු කෙලවල්ලා වෙනවා කිලෝ 90 100 වෙනවා කෙලවල්ලා. ගෑම් 400 500 කෙලවල්ල පැටව අල්ලන් එනවා කිලෝ 4000ට ඕරර් බෝට් වලින් දැල්වට කරලා මේ දිවර ඇමතුමනේ දැන් අපි දවස් දෙකයි මේ අපේ රැකියාව කරන්න ගත්තේ දිවර ඇමතුමනේ. ඇමතුමා ටිකක් කල්පනා කරන්න. අම්බලන්ගොඩේ කියන්නේ හොඳ ලොකු නගරයක්. ඔය රැකියාව අපි මේ අවුරුදු 30ක් විතර වෙලේ ඉඳන් මේ රැකියාව කරනවා. පෙරේද ගියා බෝට්ටු දෙකක් රැකියාවේ ගියා විතරයි බෝට්ටු දෙක නේවි එකෙන් අරන් ගියා ගාල්ලට. දැන් අද කාලේ මගේ බෝට්ටු දෙක අරන් ගියා ගාල්ලට. පොඩි බෝට්ටු දෙක. දිවර ඇමතුමනේ මේක හොඳට මතක තියාගන්න ඇමතුමනේ මේ රැකියාවෙන් දිවර ඇමතුමනේ හුරුල්ලයි කියන සතා දින 90යි ජීවත් වෙන්නේ. හුරුල්ලා දින 90යි ජීවත් වෙන්නේ. හුරුල්ලගේ කාල සීමාව දින 90යි. මොහොතේ ඇමතුමනේ අම්බලන්ගොඩ ඉස්සරහා මේ හුරුල්ලා හැදෙන්නේ නැහැ. මේ හුරුල්ලා ලංකාව වටේම යනවා. යාපනයේ පැත්තෙන් පටන් ගත්ත එම්බස්සිය ආපහු අම්බලන් මේ දකුණු පළාතෙන් ඇවිල්ලා ආපහු මේ පැත්තෙන් යනවා. උඩහින් යනවා. දකුණෙන් ඇවිල්ලා උතුරු පැත්තෙන් යනවා මාළුවා. දින 90යි මේ මාළුව ජීවත් වෙන්නේ. මගේ දීවර රැකියාව දීවර ඇමතුමනේ මට අවුරුදු 48ක් වෙනවා. අවුරුදු 48ක් වෙනකොට මගේ තාත්තා මැරෙන්නේ චූටි කාලේ. මම පොඩි කාලේ. මම ඒ කාලේ ඉඳන්ම වැල්ලෙම ජීවත් වෙන්නේ. අපි දන්න කාලේ ඉඳන් අපි මේ කෝස්පන්නේ කරනවා ලයිට් කෝස්පන්නේ. දීවර ඇමතුමනේ මේ ඇමතුමා අපි හිතුවේ නෑ ඔච්චර මේ බාලපන්තියේ වැඩ කරાવી කියලා දීවර ඇමතුමනේ. බාලපන්තියේ වැඩ කරන්න එපා දීවර ඇමතුමනේ. මේ මාළුවා 6 මාසයකට පස්සේ අපි මේ රැකියාවල් කරන්නේ. 6 මාසයකට පස්සේ දීවර ඇමතුමනේ මේ දින 90යි මේ හුරුල්ලා ජීවත් වෙන්නේ. මේ හුරුල්ලා අපි ඇල්ලුවත් නැතත් මේ හුරුල්ලා පුපුරලා මැරෙනවා. දීවර ඇමතුමනේ අපේ නගරෙම හොඳ මේ පිරිසිදු නගරයක්. අපේ නගරේ අම්බලන්ගොඩේ කියන නගරේ දීවර ඇමතුමනේ මේ නගරේ මේ රැකියාවෙන් අපි ගොඩක් දෙනෙක් ජීවත් වෙනවා මේ රැකියාවෙන්. මේක මේ දෙමෙල්ලුන්ගෙන් තිරුගුණාමලේ මාළු අම්බලන්ගොට්ට කියන දීවර ඇමතුමනේ. තිරුගුණාමලේ මාළු අම්බලන්ගොට්ට කියනවා. අපේ රස්සාවල් අපිට කරගන්න දෙන්නේ නැහනේ ඇමතුමා. මොකද්ද මේ කරන මේ නාට්‍ය? දීවර ඇමතුමා අහන්න කෙලින්ම මේකෙන් මේ හුරුල්ලා කොච්චර කාල සීමාවක් ජීවත් වෙනවද කියලා. හුරුල්ලා ජීවත් වෙන්නේ මේ කාල සීමාව දින 90යි. ඔය නාරකෙන් අහලා බලන්න මේ මාළුව මෙච්චර කාලයක් ජීවත් වෙන්නේ. මොකද්ද දීවර ඇමතුමනේ අපි බත් ටිකක් කාලා ඉන්නවට ඔබතුමා කැමති නැති හින්දාද අපිට මේ වගේ දඬුවම් දෙන්නේ ඈ? හරි බයෙන් රැකියාව කරන්න යන්නේ නේවි එකෙන් එනවා. ලයිට් නිවාගෙන රැයට බෝට්ටු යන්නේ. හදිසියෙ යට කරන් ගියොත් එහෙම අපි මැරෙනවා. දීවර ඇමතුමනේ බත් ටික කන මිනිහ තමයි බත් එකේ රහ දන්නේ. බත් නොකන එක තමයි දීවර ඇමතුමනේ ඇමතුමාට කියලා මේ වගේ ප්‍රශ්න වලට මෙහෙම බෙරියන් දෙන්නේ. තේරෙන ඇමතුමනේ අම්බලන්ගොඩ බෝට්ටු 4-5 තියෙන කාලේ ඉඳන් අපේ තාත්තලා මේ රැකියාවල් කරනවා. දීවර ඇමතුමනේ හොඳට කල්පනා කරන් දීවර ඇමතුමනේ ඇමතුමා කල්පනා කරන්න මහා ටෝරර් බෝට්ටු වලින් අඩි 50 බෝට්ටු වලින් කෝස්පන්නේ කරනවා. ඒ බෝට්ටු වලින් කෝස්පන්නේ කරලා දීවර ඇමතුමනේ මේ කෙලවල්ල බලය අල්ලන් එනවා. ගෑම් 300යි 400යි. මේ මාළු කුරුවයි ලොකු වෙනවනේ කිලෝ 60 70. හුරුල්ලා ගෑම් 200කට වඩා ලොකු වෙන්නේ. මොකද්ද දීවර ඇමතුමනේ මේකේ වැඩේ අපිට කොලයිෂන් එකක් කරන් දෙන්න. අපි 6 මාසයක් වෙලේ ඉඳන් බලන් ඉන්නෝ මේ රැකියාව කරන්න. දීවර ඇමතුමනේ හොඳට කාලා බීලා ඉන්නවට සමහර මිනිස්සු කැමති නෑ. සමහරක් එකට කොච්චර බත් කවන්න ලෑස්ති කරත් ඌ බත් කන්නේ අපිට කරන්න දෙයක් නෑ. ඌ බත් කන්නේ දිගේ බෝට්ටු දීවර ඇමතුමනේ අපි 6 මාසයක් වෙලේ ඉඳන් ඇමතුමනේ අපි මේක 6 මාසයක් බලාගෙන ඉන්නෝ මේ රැකියාවල් කරන්න. ඒත් ඒ මාස 6ටම අපිට මාස 3යි 4යි රැකියාව කරන්න පුළුවන්. ඊට පස්සේ නත්තල් හුලං එනවා. ඊට පස්සේ යන්න හම්බෙන්නේ. ඇමතුමා කල්පනා කරන මහා නැව් වලින් දැල්ලෝ එක එක ටෝරර් නැව් වලින් පිට රට අපි බල්ලා තියෙනවා මේ ෆෝන් වලින් එක මෙහෙම යොත් වලින් ගොත මේව කර කෙලින්ම පිඟාන්ට යන්නේ. ඇයි ඇමතුමනේ අපේ මිනිස්සු කාලා බීලා ඉන්න දේවල් නැති කරන්නේ? හුරුල්ලෝ කිලෝ එකක් රුපියල් 800යි 10යි. තේරෙනවද දීවර ඇමතුමනේ මේ ගැන හොඳට කල්පනා කරන්න ඇමතුමා. තවත් එකක් අපි හිතුවේ නෑ දීවර ඇමතුමනේ අපේ රටේ වෙන දේවල් මේ නවත්තාවි කියලා. අපේ රටේ දීවර ඇමතුමනේ අහිංසක මිනිහෙකුට බට්ටියක් කන්න බෑනේ ඇමතුමනේ. මාළු කෑල්ලක් කන්න බෑනේ පොඩි පන්තියේ මිනිස්සුන්ට.
මාළු කෑල්ලක් කන්න පුළුවන් 1500 යනකොට ඉහළ පන්තියේ මිනිස්සුන්ට. එතකොට මේ කුලී වැඩක් කරන මිනිහෙකුට මාළු ටිකක් කන්න බෑනේ. අපි අල්ලන් આવොත් කන්න පුළුවන්. අපිට දෙන්න පුළුවන් උරුල්ල රුපියල් 100ට 150ට 200ට කිලෝ එක. දැල්ලෝ කිලෝ එක රුපියල් 200ට 300ට. දැන් මම දැක්ක මේ පෙරේද ඉස්ස කිලෝ එක 800යි 900 1800යි 1900යි. ඉතින් කොහොමද දිවරෑ මැතිතුමනි අහිංසක මිනිහෙක් දරුවෙක් කන්නේ? පෝෂණය මේ දරුවන්ට ලෙඩ හැදෙන එක අහන්න දෙයක් නෑනේ දිවරෑ මැතිතුමනි. පොඩි එහෙකට මාළු කෑල්ලක් කන්න විදියක් නෑනේ. මාළු කෑල්ලක් කන්න අල්ලන්න යන්න දෙන්නේ නෑනේ ඔබතුමාලා. කොහොමද දිවරෑ මැතිතුමනි පොඩි අහිංසක මිනිස්සු මාළු කෑල්ලක් කන්නේ කුම්බිලාව අල්ලන්න දෙන්නේ නෑ. බෝල්ලෝ අල්ලන්න දෙන්නේ නෑ. හුරුල්ලෝ අල්ලන්න දෙන්නේ නෑ. දැල්ලෝ ටික අල්ලන්න දෙන්නේ නෑ. ඔබතුමා නැවක් කෙවල වියලා අපි අල්ලන් යනවා මේ උසාවි දාන්න. බොරුවට ඒ දැල් පුස් කනවා මේ උසාවි ගානේ. දිවරෑ මැතිතුමනි හොඳට කල්පනා කරලා බලන්න අහිංසක මිනිස්සු ඉන්නව රටේ ඕන තරම්. මාළු කෑල්ලක් රුපියල් 10ක් දීලා ගන්න බෑ දිවරෑ මැතිතුමනි ලිඳක් කාරන මිනිහෙකුට. ලිඳක් කාරන මිනිහෙක් මාළු කෑල්ලක් කොහොමද දිවරෑ මැතිතුමනි 10ක් 1200ක් දීලා කන්නේ? රුපියල් 3000 4000 පඩිය හම්බෙන්නේ. පුංචියෙකුට මාළු කෑල්ලක් කවන්න බෑනේ දිවරෑ මැතිතුමනි. ඇමතුමනි මේ කතාව හොඳට කල්පනා කරලා අපිට රැකියාව කරන්න එක්ක ලයිසන් එකක් දෙන්න දිවරෑ මැතිතුමනි එක්ක ඔබතුමා හොඳට බලලා අපිට මොකක් හරි දෙයක් කරන්න. එන්නේ මම හිතුවේ නෑ මේ රටේ මේ ජනාධිපතිතුමාට මේ හොඳ ඔලුවක් තියෙන ජනාධිපතිතුමා අපිට මේ රැකියාවල් නොකරන්න මේ ඔහොම කරાવી කියලා. හොඳට කල්පනා කරන්න දිවරෑ මැතිතුමනි. තේරුණා මැතිතුමනි මම ඔබතුමාට තව ටිකකින් කතා කරන්න මේ දූපන්තියට ගිහිල්ලා එක්කන් එන්න යන්න හදන්නේ.